ගයිස් අපේ අම්මා මුත්ත කාලෙවත් අහලා තිබ්බද අයිස් හදන විද්‍යාගාර තියෙනවා කියලා. ගයිස් මේ දවස්වල හැම තැනම කතා වෙන මේ අයිස් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා හිතුණා. ඇත්තටම මේ අයිස් කියන්නේ මොකක්ද? ඒකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? ගේ අයිස් කියන මද්‍රව්‍ය අයිස් කියලා හඳුන්වන්නේ ඒකේ හැඩය පේන විදිය අයිස් කැට වගේ හින්දා. මේකේ හරි වචනය තමයි ක්‍රිස්ටල් මෙත්. එහෙමත් නැත්තං මෙතැම්ෆෙටමීන්. මේක ලැබ් එක හදන දෙයක්. මේක සම්පූර්ණම රසායනිකව හදන දෙයක්. කොහොම හරි පිටරට හරි ලංකාවේ හරි. මේක එක එක මිනිස්සු එක එක විදියට ගන්නවා. සමහර අය පෙති විදියට ගන්නවා. සමහර අය නහයෙන් ගන්නවා. සමහර අය ඉන්ජෙක්ට් කරගන්නවා. ඔය එක එක ආකාර වලින් ඇඟ ඇතුළට ගත්තත් සිද්ධ වෙන්නේ. මේ අපේ මොලේ සතුටක් ඇතිවන දෙයක් තමයි ඩෝපමින් කියලා කියන්නේ. මේ ඩෝපමින් කියන එක ඇති කරගන්න තමයි ගොඩක් අය අයිස් කියන එක ගහගන්නේ. අයිස් ගහන මුල් කාලේ ඔයාට පට්ට සුපිරි ඕන වැඩක් කොන්සන්ට්‍රේට් කරගන්න පුළුවන් කියලා හිතෙයි. ගයිස් හැබැයි මේක සතියක් දෙකක් තුනක් යද්දී සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය ජීවිතය ඉවර කරන දෙයක් බවට පත් වෙනවා. ඔයාගේ මොලේට තවදුරටත් වැඩිපුර ඩෝපමින් ඕන හින්දා ශරීරයයි මොලයයි මේ දෙකම මේ අයිස් කියන එක ඔයාගේ ඇඟට ගන්නට උත්සාහ කරනවා. ඉතින් එතකොට මේකෙන් වෙන හානිය ඔයාගේ අස්ථි දිරනවා කියලා ඔයා දන්නවා. ඔයාගේ දත් ටික හැලෙනවා කියලා ඔයා දන්නවා. ඔන්න ඔය හින්දා තමයි අයිස් ගහන අය පිස්සෙක් කියලා කියන්නේ. පිස්සු හැදෙනවා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ඒ හින්දා ගයිස් මොන ආකාරයෙන් ආවත් ලස්සනයි කියලා හිතුණත් පට්ට කියලා කවුරු කිව්වත් හොඳට මතක තියාගන්න. අයිස් කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ විනාශ කරන දෙයක්. එකපාරක් අයිස් පාවිච්චි කරන කෙනෙක් සදාකාලික අයිස් පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාට සියලු දේවල් නැතුව යනවා. පවුල, යාළුවෝ, මිත්‍රයෝ එයාගේ ජීවිතේ ඉවරටම ඉවරයි. මේකෙන් දෙයක් ගත්තනම් ගයිස් ඔයාගේ යාළුවා, සහෝදරයා, පුතා, දුව ආරක්ෂා කරගන්න බලන්න.